ඉතින් කොහොමද කට්ටිය හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා මේ දවස්වල අවුරුදු උත්සව එහෙමත් තියෙනවා. කොරියාවේ කට්ටිය ගොඩක් අවුරුදු උත්සවත් කරගෙන හොඳින් ගත කරගෙන යනවා. කොරියාවේ කට්ටිය එහෙම ඉන්නකොට ලංකාවේ කට්ටිය ගැනත් අපි බලන්න බෑ. ලංකාවේ කට්ටියගේ ලොකුම බලාපොරොත්තුව දෙවෙනි පාරක් දැන් කෝටා වලට ආයුධම් කරන්න අවස්ථාවක් තියෙනවා. හෙට කියන්නේ 4 වෙනි මාසේ 21 වෙනිදා ඉඳලා ඉතින් කෝටා වලින් අපිට මොකක් වෙයිද කියන එක හැමෝටම තියෙන කුතුහලයක්, හැමෝම විමසන දෙයක්. ඒ නිසා අපි අයියත් එක්ක පොඩක් කතා කරලා බලමු දෙවෙනි කෝටාවකින්වත් අපිට මොන හරි වාසියක් තියෙයිද, අපේ ගායට ගොඩක් එන්න පුළුවන් වෙයිද කියන එක ගැන පොඩක් අයියත් එක්ක කතා බහ කරලා බලමු. අයියේ කොහොමද දෙවෙනි පාර මොකක් වෙයිද? 2025 දෙවෙනි පාරේ කොට ආවා. කොරියාවේ 감කාරු කාර්යාලයෙන් 2025 දෙවෙනි පාරේ කොට 노티스 කරා. පොතක් බලමු. නිෂ්පාදන 10,000 228. shipbuilding neo 625. masih khusus carbon අපිට එක සම්බන්ධ නැහැ ඊනයින් නම්. masih තිබර වෙති 2077. තමයි මේ ඉදිකිරීම 445. අපිට එක සම්බන්ධ දෙන්නේ කොට මෙච්චරයි. මේක ලත්වල් 16ක් එකතු කරලා අපිට ශ්‍රී ලංකාවට විතරයි නිෂ්පාදන මෙච්චරයි, shipbuilding මෙච්චරයි, තීව්‍ර මෙච්චරයි කියලා හරියට කියන්න බෑ. සාමාන්‍යයෙන් අපි කෝක් කීදින් අපි තෝරගනි කියලා අපි දන්නේ නැහැ. නමුත් පළවෙනි කොට නම් ගොඩක් ඉතුරු වෙලා. කොට ගොඩක් දුන්නා. ඒ ගොඩක් කොරියාවේ apply කරපු සජාන්ගෙන් අඩුයි. දෙවෙනි පාරේ මොකක්ද වෙයි? දෙවෙනි පාරේ apply කරන්නේ සජාන්ගෙන් හෙට ඉඳලා. 4 වෙනි මාසේ 21 වෙනිදා ඉඳලා 5 වෙනි මාසේ 2 වෙනිදා වෙනකම්. 4 වෙනි මාසේ 21 වෙනිදා ඉඳලා මේ මාසේ 2 වෙනිදා වෙනකම් කොරියාවේ සජාන්ස්ලා පිටින් සේවකයෝ කෙන්න ගන්න apply කරන කාලය. කිය පළවෙනි පාරේ කොට නම් 150ක්වත් හරිය වෙලා නැහැ. දෙවෙනි පාරේ කොට නම් කොච්චර ඉල්ලුම් කරයිද දන්නේ නැහැ. නමුත් කොරියාවේ ඉකොනොමික් සිචුේෂන් දැන් තාම හරියන්නේ නැහැ. දැන් ජනපති랑 අස් කරලා තියෙන්නේ. ජනපති랑 ලියුමා දීලා අස් කරා අලු කම්පැනි සෙට් කරගන්න ජනපති මාස 3ක් ඇතුළේ නැත්තම් පුල්පොප් වෙනවා. 자, මේ දෙවෙනි තාම කොරියාවේ ජනපති නැති හින්දා ආර්ථික හරියුන්නේ නැහැ. මේ එක්ස්පෝර්ට් කරන ඒවා අඩු වෙලා තියෙන්නේ. කොරියාවේ නම් එක්ස්පෝර්ට් වැඩි වෙනවා නම් විතරයි ආර්ථික වැඩි වෙනවා. වාහන මොකාරි මේ පදු ටික හදපු ටික handphone එනිසා මතිතෙන්නේ දෙවෙනි පාරේ කොටකුත් පිටින් ලතේ සේවකයෝ කෙන්න ගන්න apply කරන සජන් ගොඩක් අඩුයි. ඔව් දෙවෙනි පාරේකුත් කවදා ඉඳලාද මේක හරි වෙයි කියලා දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. ඒත් හැබැයි මේ අවුරුද්දේ 6 වෙනි මාසේ 3 වෙනිදා කොරියාවේ ජනාධිපති ඡන්දය තියෙනවා. 6/3. ඊපස්සේ අලුත් ජනාධිපති ආවට පස්සේ එයා මොකක් හරි new economic program පටන් ගත්තාම ලබන අවුරුද්දේ 5-6 විතර හරි වෙයි කියලා හිතෙනවා. අවුරුද්දක් විතර ඉඳලා බලන්න ඕන. ගොඩාක් අද ඔය හිටියේ අපේ ඔෆිස් එකේ කම්පැනි මාසයක් පදි දුන්නේ නැහැ කියලා කෙනෙක් ආවනේ. කෙනෙක් ආවා. එහෙම කොරියාවේ මේ දවස්වල ගොඩක් අමාරුයි. ඒ නිසා මැලිලා ලංකාවේ ඉන්න මැලිලා මේ ගොඩක් බලනවා ඇති. එයි අපිට ඇග්‍රීමන්ට් එන්නේ නැත්te කියලා කම්ප්ලේන් දෙන්නත් වෙදක් නැහැ. ඒක අහස්ත කෑ ගහනවා වගේ. එච්චර වෙදක් නැති ඒවා. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න කොරියාවේ ආර්ථිකය ඇත්තටම කියන්නේ ඇත්ත තත්ත්වය. කොරියානු ආර්ථික විශේෂඥයෝ පවා බය වෙලා ඉන්නවා මේ කඩාවැටි මොකක්ද කියලා තේරුම් ගන්න බෑ කියන මට්ටමේ ඉන්නේ. කවදා හරි ආයිද කියලා ඒගොල්ලොත් කල්පනා කර ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒ තරුණකම තාමන අපිට විදේශිකයෝන් වෙන අපිට දැනෙන ගතිය අඩුයි. නමුත් අපි
අපි සහ අයියා ගොඩක් කොරියන් කට්ටියත් එක්ක සජන් නිම්ලත් එක්ක කතා බහ කරන ගැවසෙන අය නිසා අපි දන්නවා ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ඔයාලා ඇග්‍රීමන්ට් එන්නවද නැද්ද කියන එක මත අපිට ඇග්‍රීමන්ට් දෙන්න කියලා ඔයාලා ඔය මොනවද ස්ට්‍රයික් කරනවා උද්ඝෝෂණ කරනවා වගේ දේවල් වලට නම් කවදාවත් යන්න එපා ලංකාවේ ඇතුලේ. එන්න බැඳලා ඉල්ලන දේ ඒ වගේ දේවල් වලට යන්න එපා. ඇග්‍රීමන්ට් එනවනම් ඒක පසුබිම අපි හදාගත යුතු දෙයක්. අපේ මාකට් එක අපේ වැලියු එක අපි හදාගන්න ඕන. අපිට ගොඩක් ඇග්‍රීමන්ට් එන්න නම් හොඳද? එහෙම වුණොත් තමයි අපි ඔය ඉල්ලන්නේ. දැන් නේපාලය අංක 1ට ආවා තමන්ගේ සේවකයන්ගේ හැසිරීම සහ හික්මීම කියන දේ අහන දේ වගේ ගතිගුණත් එක්ක ඒගොල්ලෝ අංක 1ට ආවා. දැන් නේපාල් කට්ටිය තමයි හැමෝම ඉල්ලන්නේ. ඒ වගේ තවත් කරුණු තියෙනවා. පොදුවේ ගත්තාම ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අපිට ඇග්‍රීමන්ට් මේ පාරේ එනවනම් 6 වෙනි මාසේ එනවා. 6 මාසේ විතර. සජන්ගේ අප්ලයි කරලා ඉවර වෙලා 5 වෙනි මාසේ අන්තේ 6 වෙනි මාසේ විතර ඇග්‍රීමන්ට් අපිට එනවනම් නම එච්චර වෙතියෙන් එන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ වේපෙකින් ගතිය අමාරුවට ඉවසගෙන ඉන්න. අවුරුදු දෙකක් වුණා නම් මොනවද කරන්නේ? ආයි විභාග ලියන්න. උදව් කරන්න බෑ. කුමාරී මේ දෙවිය වාසයේ උදව් කරන්න ඕන. මොකද කරන්නද? ඉතින් බලාපොරොත්තු අතහැර ගන්නත් එපා. මොකද කොරියාව කොහොමත් මේ වගේ දේවල් වලින් ගොඩ ඉන්න දක්ෂයි. ගොඩක් අමාරු අවස්ථාවන් පසු කරපු රටක් කොරියාව කියන්නේ. මිනිසුන්ගේ උත්සාහය දැනුම මත දිනු වෙච්ච රටක්. ඒ නිසා මේ වගේ දේවල් වැඩි කල පවතින්නේ නැහැ. නමුත් මේ තියෙන තත්ත්වයට එක්ක ලබන අවුරුද්ද පටන් ගත්තීවත් යම් මට්ටමකට ඒ කියන අපේක්ෂාව තමයි හැමෝගෙම තියෙන්නේ. නේදයි. එතකොට ඔව් මෙච්චරයි. නම ඇතලා දාන්න එපා. අතහැරලා දාන්න එපා. තව අවුරුදු දෙකක් පාවුණා නම් ආයි විභාග ලියන්න. කොරියාවට එන්න එපා කියන එක එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. මේ වර්තමාන තත්ත්වය. ඒ නිසා ඔයාලා මේකෙම මොකද ඇලි ගලි ඉන්න එපා. කොරියාවම කියලා බලාගෙන ඉන්නේ නැතුව තව දේවල් කරන්න. තමන්ගේ සමහරක් අය තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය පවා කැප කරලා කොරියන් එක්සෑම් ලියලා මේකේ ඉන්න බලන්න. එහෙම කරන්න එපා. මේක ලැබුණොත් ගන්න පුළුවන් එක රත්තරන් අවස්ථාවක් කියලා විතරක් හිතන්න. එහෙම හිතන්න. Okay. කොරියාවට ඇවිල්ලා හමුවෙමු. කොරියාවට ඇවිල්ලා හමුවෙමු. right.